කනෙල් සී තියෙනවා නම් මේ සීට කලින් තියෙන්නේ පුද්ගල නාමයක්. ඒක මම ඔයාලට කලිනුත් කියලා දීලා තියෙනවානේ. නිම් තිබ්බත් සී තිබ්බත් ඊට කලින් තියෙන්නේ පුද්ගල නාමයක්. මේ එකේ කියලා කියනවා වෙත. එහෙම නැත්නම් ට කියන අදහස අයිතිය හංගවන්න තමයි ගන්න. ඒතර මෙයත් එක්ක සමාන පද දෙකක් අපිට තව ගන්න පුළුවන්. කේ කියලා ගන්නත් පුළුවන්, හන්තේ කියලා ගන්නත් පුළුවන්. මුවොත් කියන්නේ කුමක් කියන අදහස. ඒතර මෙයාට සමාන පද තව දෙකක් තියෙනවා. මුවොත්, මෝ, මෝල්. ඒතර කුමක් මෙයා මෙතනට ආදේශ කරනවා. ඒතර මෝසල් කියලා අපිට ඇහෙන්නේ. කරචිදා කියලා දෙනවා. ආචුදා, ඕචුදා, හේචුදා කියන්නේ කරලා දෙන්න ඉල්ලීමක් කරන ව්‍යාකරණේ. කාරුණිකව ඉල්ලීමක් කරලා දෙන්න. කරුචෝ චු මෙන්න අතීත කාල කරලා තියෙනවා. යට සයනු දෙකක් තියෙනවනේ. සයනු දෙකක් තියෙනවා කියන්නේ අතීත කාල වෙනවා. හැබැයි සයනු දෙකක් තිබ්බ කියලා හැමෝම අතීත කාල වෙන්නේ නැහැ. ඒකත් මම ඔයාලට කියලා දීලා තියෙනවානේ. ඔත්සම්නිකා. ତර මේකේ සම්පූර්ණ වචනේ අපි ගන්නේ කරුචෝ චුවොත්සම්නිකා. කියලා දුන්නද කොහමද දහන්නේ? ඊසරාමන් කනෙල්සි එකේ මෝසල් කරුචෝ චුවොත්සම්නිකා. මේ මිනිස්සයා කනෙල්ට මොනවද කියලා දුන්නේ කියලා තමයි අහන්නේ. කතාව බලමුකෝ අපි. චේ කියනවා මට මගේ චිංගු. එතකොට මගේ යාළුවා. කනෙල් සී තියෙන නිසා මේ කනෙල් කියන්නේ පුද්ගල නාමයක්. නේපාල් සරාම් ඉම්නිදා. නේපාල් කියන්නේ රටක නම. සරාම් කියන්නේ මිනිස්සයා. ඉම්නිදා කියනවා අපි වේ කියන අදහස. එතකොට මගේ යාළුවා කනෙල් නේපාල් ජාතිකේ. මගේ යාළුවා කනෙල් නේපාලේ මිනිස්සෙක්. කනෙල් සීවා කනෙල් මහත්තයා හා මේ වා කියන්නේ සහ කියන අදහස. නාමපද දෙකක් වෙන් කරන්න තමයි මෙයාව භාවිතා කරන්නේ. එතකොට මෙයත් එක්ක වා ඉක්වා රං ඉරං හගෝ නා ඉනා ගොනා ඔහොම ටිකක් මම ආට කියලා දීලා තියෙනවානේ. සම්බන්ධ වෙන අවස්ථා වෙනස් වෙන්න පුළුවන්. තේරුම එකයිනේ. චොනන් මම කතන් සමාන කියන එකට වඩා මෙතන අපිට එකම කියන අදහස ගත්තාම ලේසි. කනෙල් සීවා චොනන් කනෙල් සහ මම එකම හේසා ඒසෝ ආයතනයක සිට. එතකොට මේ ඒසෝ කියන එකට සමාන පදයක් තියෙනවා බුතෝ. එතකොට මේ බුතෝ කියන එකයි ඒසෝ කියන එකයි සම්බන්ධ වෙන අවස්ථා වෙනස් තමයි. නමුත් අදහස එකයිනේ. කතන් හේසා ඒසෝ ආයතනයක සිට ඉල්හම්නිදා වැඩ කරනවා. එකම ආයතනයක ඉඳගෙන වැඩ කරනවා. කනෙල් සිනන් කනෙල් මහත්තයා නේපාල් නොරේ. නේපාල් ගීත. නොරේ කියන්නේ ගීතනේ. චජු කියන්නේ නිතර හැමතිස්සෙම වගේ. පුරද කියන්නේ ගායනා කරනවා. මෙන්න මෙතන මේ ඉම්නිදා කියන්නේ වර්තමාන කාල ගෞරවාන්විත ව්‍යාකරණ. එච්චර ලොකුවට මතක තියාගන්න අමාරුයි නම් වර්තමාන කාල කියලා මතක තියාගන්නේ ඇති. පුරම් නිදා ගායනා කරනවා. ක නුරේ ක කියන්නේ ඒ නොරේ කියන්නේ ගීත. ක නුරේ ඒ ගීත චේමොක් කියන්නේ මෙතන අර මාතෘකාව. එහෙම නැත්නම් අපි සින්දුවේ දානවනේ. අර දැන් යන ට්‍රෙන්ඩ් එකේ යන සින්දුව මොකද්ද? තියෙනවනේ. ඒන්ජල් අන්න ඒ වගේ මාතෘකාව රෙසාම් පල්ලිලි කියන එක තමයි ඒකේ මාතෘකාව. ඉන්දේ වෙලා නේපාලයේ චොන්තොන් කියන්නේ සාම්ප්‍රදායික. නොරේ ගීතයක් රාගුහම්නිදා. මෙන්න මේ රාගුහම්නිදා කියන්නේ කියලා කියනවා. කේලම් වගේ තමයි. හරි? මට තුම්මුල්ලේ පත්මේ කියලා කියනවා. මේ මල්ලිට වම්බොට්ට කියලා කියනවා. ඒ විදිහට රාගුහම්නිදා ගීතයක් කියලා කියනවා. කනෙල් සිනන් කනෙල් මහත්තයා ක නුරේ ක කියන්නේ ඒ නොරේ කියන්නේ ගීතය. චෝ කියන්නේ මම. දැන් මෙතන ගන්න වෙන්නේ මට කියලා. මට නෑ මා වෙත කියලාම ගමුකෝ. මා වෙත කරචිදා කියලා දෙනවා. කරුචොචුවස්සම්නිදා කියලා දුන්නා. දැන් කලිනුත් මම මේක කියලා දුන්නා ඔයාට. කරචිදා කියන්නේ මූලේ ආචුදා ඕචුදා හේචුදා කියන්නේ කියලා දෙනවා කියන. ඒ කියන්නේ කෙනෙක්ගෙන් දෙයක් කරගන්න කාරුණිකව ඉල්ලන ව්‍යාකරණ. කරලා දෙන්න. කෙනෙක් ඉල්ලීම කරනවා. මේ උද්දාලා අතීත කාල කරනවා සම්නිදා වලින් අවසන් කරන. කරුචොචුවස්සම්නිදා කියලා දුන්නා. කරේසෝ ඒ නිසා. චෝදෝ චෝ කියන්නේ මම දෝ දැම්මහම අල් තයර්නේ ශබ්දේනේ.
චෝදෝ මමත් කනෙල් සියකේ කනෙල් මහත්තයා වෙත කනෙල් සියකේ කනෙල් මහත්තයා වෙත හංගුගේ කියන්නේ කොරියාවේ යොම්යොන්හන් කියන්නේ ප්‍රසිද්ධ වුණ චොන්තොන් සාම්ප්‍රදායික නොරේරල් ගීතයක් කර්චචුවත්සම්නිදා කියලා දුන්නා. තොට නැවතත් අපිට ඒකම හම්බ වෙනවා. දැන් ඔයා මතක් කරගන්න ඕන වචන ටික. කරචිදා කියලා දෙනවා. ආචුදා ඕචුදා හේචුදා වලින් මෙතන ඉයන්න තියෙන නිසා ඉයන්න අයින් වෙලා තමයි යෝචුදා ඇවිල්ලා තියෙන්නේ. කරලා දෙන්න. අතීත කාල වුණා සයනු දෙකක් යටට දාලා තියෙනවා. ඒතර කියලා දුන්නා. කනුරේ ඒ ගීතේ චේමොක් මාතෘකාව. එහෙම නැත්නම් අර සින්දුවේ දානවනේ කොටසක්. ඒකේ මාතෘකාව කියලා ගමු ලේසි. අලිලං කියන එක තමයි නම. නොරේ ගීතය රෙසාම් පල්ලිලි මිස්සුනා මෙතන පොඩ්ඩක්. මෙතන එනවා අලිලං ඉන්නිදා අලිලං වේ. කරේසෝ ඒ නිසා යූචම් මේ දවස්වල කනෙල් සිනන් කනෙල් මහත්තයා හංගුක් නොරේ කියන්නේ කොරියන් ගීත. අලිලං කියන එක චල් හොඳින් පුරද ගායනා කරනවා එල්සු ඉත්තා කරන්න හැකියාව තියෙනවා. ඉත්ගෝ කරන්න හැකියාව තිබිලා. තර හොඳට ගායනා කරන්න පුළුවන් හොඳින් කියන්න පුළුවන් එයාට. චොනන් මට නේපාල් නොරේ නේපාල් ගීතය රෙසාම් පල්ලිලි කියන එක චල් පුරල්සු ඉත්සම් නිදා හොඳට ගායනා කරන්න පුළුවන්. බලන්න මේකේ කතාව. මගේ යාළුවා කනෙල් නේපාල් ජාතිකයෙක්. එහෙනම් මම හංගුක් ජාතිකයෙන්නේ. ඊට පස්සේ මෙයා කියනවා කනෙල් මහත්තයා හා මම එකට ආයතනයක වැඩ කරනවා. කනෙල් සිනන් නේපාල් නොරේරල් චජුපුරම් නිදා. කනෙල් මහත්තයා නේපාලයේ ගීත නිතරම ගායනා කරනවා. ඒ ගීතවල මාතෘකාව තමයි ලෙසාම් පල්ලිලි කියන එක. නේපාලයේ සාම්ප්‍රදායික සින්දුවක් තමයි ඒක. කනෙල් ඒ ගීතය මටත් කියලා දුන්නා. ඒක නිසා මම කොරියාවේ ප්‍රසිද්ධ වෙච්ච සින්දුවක් කියලා දුන්නා. ඒ සින්දුවේ නම තමයි අලිලං කියන එක. ඒක නිසා මේ දවස්වල කනෙල් කොරියන් ගීතයක් වුණ අලිලන් කියන එක හොඳට ගායනා කරලා මම නේපාල් ගීතයක් වෙන රෙසාම් පල්ලිලි කියන එක හොඳට ගායනා කරනවා. එතකොට මේක කතා කරන මිනිස්සයා කොරියන් ජාතිකයෙක්. එයා කියනවා මගේ යාළුවා කනෙල් නේපාල් ජාතිකයෙක්. එහෙනම් මෙතන අහන්නේ කනෙල්ට කියලා දීපු එක. එතකොට කනෙල්ට හංගොක් එම්සික් කෑමක් ගැන කොහෙවත් කියවෙන්නේ නැහැ. හංගොක් එම්සික් කියන්නේ කොරියන් කෑම. නේපාල් එම්සික් කියන්නේ නේපාල් වල කෑම. ඒක කොහොමවත් ගැලපෙන්නේ නැහැ. හංගොක් නොරේ ගැලපෙනවනේ. එහෙනම් උත්තරේ අංක 3. මෙතන නේපාල් නොරේ ඒක ගැලපෙන්නේ නැහැ. නේපාල් එක කියලා දුන්නේ කනෙල් තමයි අනිත් කෙනාට කියලා දුන්නේ. එහෙනම් උත්තරේ